මේ ස්වභාව ධර්මයේ කරුණු ටික තේරුම් ගන්න. අපේ මිනිස්සු මේ ඇඟිල්ලට මොකක් හරි වුණාම මේ හතරට අපිට මොකද මූටනේ උනේ කියලා ඉන්නවා. මේකට මොකක් හරි වෙනකොට ඉන්නෝ ඌටනේ උනේ මූ හතර දෙනා චූන් එකේ ඉන්නවා. හොඳ වැඩේ උඹට ගැව්වද ඊළාරේට. සෙත් කවිලිය වරුට ගැව්ව හොඳ වැඩේ ඔකට මූට තේරෙන්නේ නැහැ. අනිත් මූ හතර දෙනාට තේරෙන්නේ නැහැ. මූ තුවාල වෙලා කුණු වෙවි පල්ලහැට ආවොත් මේ අතටනේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් එකම වායු ගෝලයක අපි ඉන්නේ. එකම ඔක්සිජන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. කොහේ හරි ගිනි කන්දක් ඇති වුණාම ලැබු ගින්නක් ඇති වුණාම අපිට සතුටු වෙන්න බෑ ආයේ. කියන්නේ එහෙ මේ ඔක්සිජන් කොහේ හරි ඒ රටට වෙනම මේ රටට වෙනම එහෙම නැහැ. වතුර ඒ රටට වෙනම මේ රටට වෙනම කියලා එකක් නැහැ. පත් වෙන හැම ගිනි කූරක්ම හැම රටටම බලපන්. මේ අතත් එක්ක තමයි මේ ටික සම්බන්ධ. මෙන්න මේක මිනිස්සු දන්නේ නැtei කියන්න බෑනේ. දන්නෝම අමතක වෙලා තියෙන්නේ. මගේ වැඩේ කොහොම හරි කරගන්න බලන්න. මේකට මොන වුණක් කවන්නේ මම මට මෙහෙමන. මෙයා නරක වෙලා මෙහෙට ආවම මටත් බලපානවා කියන එක ගොඩක් අයට මතක නැති වෙලා තියෙනවා. වැරදිලා හරි ඇමරිකාව අත දැම්මොත් රුසියාවයි චීනෙත් අත දාලා බලනවා. එයාලා මේ වෙනකන් හදලා තියෙන බඩු වැඩද කියලා. එහෙනම් හැමෝම විශ් කරන්න ඕන සාමය ඇති වෙන්න කියලා ලෝකෙ තුල ස්තුතිවන්ත වෙන්න ඕන වෙන නායකයින්ට මේ මොලේ පෑදින්න කියලා. දැන් ඊගෝ එක අරෝමේවනේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබට කොච්චර පුළුවන්ද මට කොච්චර පුළුවන්ද කියලා නේ ගහන්නේ යන්නේ. එහෙම නැති වෙලා නේ අහිංසක මිනිස්සුනේ මැරෙන්නේ. එහෙනම් අපි ස්තුතිවන්ත වෙන ඇතුළේ ඒ වගේ දේවල් සාමය ඇති වෙන්න කියලා ස්තුතිවන්ත වෙන්න. සාමය ඇති වෙන්න හිතන මිනිස්සු ගැන ස්තුතිවන්ත. නරක ශක්තියින් හිත තුල තියෙනකොට ලෝකෙ තුල ওই දේ නිර්මාණය වෙනවා. රයිට්? ඒ වගේම හොඳ ශක්තියින් හිත තුල ඇති කරගන්න. ඔය නරක ශක්තියින් වල තියෙන බලය අඩු වෙනවා. පරිස්සම් කරන්නේ නැති වෙයි කියලා බයටනේ. තව කියනවා බැරි වුණාම වරෙන්කෝ අපි කියපුව අහගෙන ළඟම ඉන්න මිනිස්සු කියන්නේ ඒලුම් විශ් කරන මුට තොට කෙලවි අපි ළඟට ආයි වරින් ඔබ උපයනට වියදම් කරනකොට අවට සිටිනයි ඔබට නාස්ති කරන්න එපා. නාස්තිකාරයා සල්ලි ඉතුරු කරපුවම වැඩි දෙයක් කියනු ඇති. මේක අතිශය භයානකයි. මේක කිව්වහම අපි ඒ වචනේ පිළිගන්න. අපි ඉතුරු කරන්න යනවා. පරිස්සම් කරන්න යනවා. පරිස්සම් කරන්නේ නැති වෙයි කියලා බයටනේ. ඒ බයම ඇති නැති වෙන්නේ. නැවි හොඳට හම්බ කරන් එනකොට ළඟ ඉන්න මිත්‍රයෝ පවුන්ස් ගන්න account වල සල්ලිකාරයෝ වෙන්නේ නැත්තේ. බයයි අල්ලි නැති වෙයි. උන් හිතන්නේ දැන් මේක නැති වෙලා මෙහෙම වෙන්නේ. උන් උපදෙසුත් දෙනවා ඊළඟට. ඒක හිතන්න ගත්ත ගමන් අර කෑෂ් ෆ්ලෝ එක බ්‍රේක් වෙනවා හිතා ගන්න බැරි විදිය. මොල කාලා උත්තර දෙන්නේ. දැන් මම ඔයාලට මේක පොසිටිව් හිතන්න කියලා දෙනවා වගේ. උන් කියලා දෙනවා නැති වුණොත් මොකද්ද කරන්නේ කියලා. නැති වුණොත් මොකද්ද කරන්නේ කියන එක හිතේ යොදවපු ගමක් නැති වෙනවා. මේ එයාලා කියනවා සල්ලි එන්නේ නැති වුණාම ඔයාලට මොකද්ද වෙන්නේ කියලා. නියමටම කියලා දෙනවා. තව කියනවා බැරි වුණාම වරෙන්කෝ අපි කියපුව අහගෙන එහෙමත් කිය. ළඟම ඉන්න මිනිස්සු කියන්නේ ඒලුම් විශ් කරන මුට තොට කෙලවි අපි ළඟට ආයි වරින් කිය. මුට හරි ගියාම අපි උඹත් එක්ක එන්නම් කියලා කියනවා තව කවන්නේ නැහැ. ඔය දැන් ගොඩ බලයන්කෝ. ඒකට ඔබ අපිට සලකයි එහෙම නෙමෙයි කියන්නේ. ඔබ දැන් ඔහොම කරලා දැන් ඔය පාඩමක් ඉගෙන ගනින්කෝ. ඒතකොට වරෙන්කෝ අපිට කියාගෙන අන්න නියම උපදෙස් හම්බ වෙනවා නියමට. ඕක තියෙනනේ ස්කෑම් ලොකුම ස්කෑම් එක මොකද? ලොකුම ස්කෑම් එක ජොබ් එක. ඇයි එහෙම වෙන්නේ? අපි හිතනවා අපිට මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒකට අහුණාම අර මොකක්ද එකට අහුණාම. කොහොම විශ්වාස කරනවා ඔය ජොබ් එකකට යන්න ඕන. ඒක විශ්වාස කරලා ගියාම ඒ වෙලාවේ තියෙන පොඩි ප්‍රශ්න ටිකක් විසඳෙනවා. ඒක නිසා ඒ උගලට අහු වෙනවා. අහුවෙලා ඊට කාලෙම ඒක තුල ඉන්නවා. එතනින් එහාට ය아가න්න බෑනේ. එතනින් එහාට යන්න පුළුවන් මොකද ලොකු ඩිසිප්ලින් එකක් තියෙන කෙනෙක්. රැකියාව කරලා රැකියාවෙන් ආදායමක් උපදලා එතන ව්‍යාපාරයක් ගොඩනගන ව්‍යාපාරය තුල තවත් ඉගෙනගෙන ඉස්සරහට ගිහලා එහෙම තමයි යන්න වෙන්නේ. ආයතනය කරන්නේ සල්ලි වලින් වැඩ ගන්න එක. ඒතකොට සල්ලි බලනවා එයාගේ සල්ලි වලින් ගන්න පුළුවන් හොඳම වැඩේ ගන්න. ආයතනය සහ සේවකයා අතර සල්ලි කියන දේ තියෙනවා කියන එක තේරුම් අරන් ඕන වැඩ කරන්න. හැබැයි ඕක තමයි වැහිලා තියෙන ඇත්ත. මේක අපිට කොච්චර මුදල් ලැබෙනවද නොලැබෙනවද කියන එක ඩිපෙන්ඩර් තැනක් නෙවෙයි. අපි ඉන්න අපේ ඇටිටියුඩ් එක තමයි මේක. අපි ස්වාමියාද අපි සේවකයා. එතකොට අපිට ස්වාමියා ලෙසත් සිරාපොරක් වෙන්න පුළුවන්. සේවකයා ලෙසත් සිරාපොරක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඉන්නේ සේවකයා කියන කැටගරි එකේද? අපි ඉන්නේ මුදලේ ස්වාමියා කියන කැටගරි එකද කියන එක තේරුම් ගන්න ඕන. මෙන්න මේක හරියටම තේරුම් ගන්න ඕන. ඔයාගේ ආයතනයේ යම්කිසි කෙනෙක් සේවය කරනවා නම් ඒ සේවය කරන කෙනා ඔයා ළඟ ඉන්නේ ඔයා දීලා තියෙන පැකේජ් එක නිසා. ඔයා හිතනවා ඔයා සේවකෙක්ට ලබා දීලා තියෙන රුපියල් 50000ක් පඩි දෙනවා කියලා හිතන්නකො. දැන් එයාට වෙන ආයතනයකින් කතා කරොත් 80000ක් හරි ලක්ෂයක් හරි පඩි දෙන්න. ඔයා කොච්චර හොඳට කලක හිටියත් ඒ මිනිස්සේ අර රස්තාවට යනවද නැද්ද? තේරෙනවද? බොස් තේරුම් ගන්න ඕන තැන. ඒ වගේම සේවය කරන කෙනා තේරුම් ගන්න ඕන. මට මේ රැකියාවට මට වඩා සිරා පොරක් ආවතින් මම
මං වෙනුවට එයාව මෙතනට ගනී කියන එක සේවකයා තේරුම් ගන්නවද නැද්ද? ඒ වුණාට ඕක පිළිගන්න සූදානම් නැහැනේ. හැබැයි ඕක තමයි වැහිලා තියෙන ඇත්ත. ඒක නිසා ඕනම වෙලාවක ඔයා ආයතනය පවත්වාගෙන යනවනේ. ඔයා ළඟ ස්ටාෆ් එකක් ඉන්නවනේ. ඔයා ළඟ වැඩ කරන රුපියල් ලක්ෂයකට කෙනෙක් මේක හරියටම දැන් මේ දෙපැත්තෙන් වාඩි වෙලා වුණ මං කියන පොයින්ට් එක අල්ලගන්න. ඒ වැඩ කරන කෙනා ලක්ෂකමාරක දෙකක සමහරට 1.25ක් 1.30ක් 1.50කට කතා කරත් යන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ලක්ෂ දෙකක් ඔෆර් කරොත් එයා කොච්චර හොඳින් වැඩ කරගෙන හිටියත් අර ලක්ෂ දෙකේ පැකේජ් එකට යන්න යනවද නැද්ද? එහෙනම් ඔයා ස්වාමියා විදියට දැනගෙන ඉන්න ඕන. මෙයා යනවා කියලා. සේවකයාගේ පැත්තේ මම කරන වැඩ ටික මට වඩා හොඳට කරන කෙනෙක් හම්බ වුණොත් ආයතනයේ එයාව ගන්නවද නැද්ද? ගන්නවා. එහෙනම් ওই කාරණා දෙකම තේරුම් ගන්න ඕනද නැද්ද? ඒ කියන්නේ ආයතනය සහ සේවකයා අතර සල්ලි කියන දේ තියෙනවා කියන එක තේරුම් අරන් ඕන වැඩ කරන්න. ආයතනය කරන්නේ සල්ලි වලින් වැඩ ගන්න එක. ඒතකොට සල්ලි බලනවා එයාගේ සල්ලි වලින් ගන්න පුළුවන් හොඳම වැඩේ ගන්න. එතකොට සේවය සපයන කෙනා සේවය සපයන්නේ මුදල් වලටනේ. ඒතකොට එයා සපයන සේවයට එයා කැමති නැද්ද එයාට හොඳම ස්වාමියා තෝරගන්න? හොඳම ස්වාමියා කිව්වේ කවුද? ඒතකොට ඕක සරලව විසඳ ගන්න. ඔයා ස්වාමියා වෙනවද සේවකයා වෙනවද කියන තැනට ගියා නම් හරි. ඔයාට ස්වාමියා වෙලත් ටික ටික ඉහළට යත හැකියි. ඔයාට සේවකයා වෙලත් ටික ටික ඉහළට යත හැකියි. ඔයා ඉන්නේ පැති දෙකක. තේරුණා? එකක් දෙනවා නම් හොඳයි. ලොකු හාමුදුරන්ට ලොකු ප්‍රශ්නයක් පිරිවෙන්ට යන්න බස් පෑයක දෙන්නේ. පොඩි හාමුදුර අපිත් එක්ක බෝල් ගහනවා, එල්ලම් කරනවා, ඔක්කොම ටික කරනවා. නෑ බං අද දෙන්නේ. දැන් පිරිකරට දෙන්නේ මොනවද කියලා අපෙන් අහනවා. මොකද මොකද දෙන එක කරන්නේ. නිකන් මේ දැන් යාළුකමට කියන්නේ ලොකු එකක් දෙනවා නම් හොඳයි. ඔබට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි මට ටින් ගෑවුනේ. ගංගා ඉඳන් අපිත් හිතන්නේ අපි අපේ යාළුවගේ දේවල් ගැන හිතනවා. හැබැයි ලොකු හාමුදුරන්ට ලොකු ප්‍රශ්නයක් පිරිවෙන්ට යන්න බස් පෑයක දෙන්නේ. මේ කියන කතන්දරේ ඉවුරක් දාගෙන ඉන්නවද නැතුව ඉන්නවද ගිහි විදියට ඉන්නවද කියන එක නෙමෙයි. මේ හිතන කැලේ මේ තේරුම් ගැනීම අවබෝධය තමයි සීන් එක තියෙන්නේ. ඉරිසියාව විග්‍රහ කරගෙන. ඉරිසියාව කරනවා කියන්නේ මොකද්ද දැන් මොකද්ද අපි හිතන්නේ? එයාට මේ වගේ මුදලක් ලැබුණාට මම කැමති නෑ. එහෙමනේ. දැන් මගේ යාළුවට මට ලකුණු 85. ඌට 99 ගණන් වල. ඉරිසියයිද නැද්ද? දැන් මගේ යාළුවෙක් ඉඳලා ලකුණු 7-8 වසරේකට අපි ලකුණු බලනවා. උගේ වැඩි වෙනවා මගේ වැඩි වෙනවා මගේ පේපර් මේ වෙනවා අපි බලන්නේ ලකුණු පොඩි කාලේ ඌට නැටුම් වලට හැමදාම ලකුණු වැඩි මට චික්ෂ වලට අඩු මට එපා වෙනවා පාර තව මොකක් හරි එකකින් මම ඔන්න ආයි අල්ලගන්න ලකුණු ළඟ යනවා එතකොට මට ඉරිසියා ඌට ලකුණු වැඩි ඒ ඔයාලට වෙලානේ අනිත්‍ය උන්ට වුණාට මට නැහැ අර යාළුවත් එක්ක තමයි ඇරියස් එක ඔබ පාඩම් කරන්නේ මම නිදාගත්තා එතකොට මට සන්තෝෂයි උඹන් ඊයේ මම පේපර් දෙකක් මට ඉරිසියයි ආනන්ද මම මේ චූටි අයටත් එක්කම දෙරෙන්න කතා කරා. එතකොට මේ මුදල් සම්බන්ධව ඉරිසියා අනිත් කෙනාට ලැබෙනවට මම කැමති නෑ. ඕකනේ වැඩි. අපි හිතන දේ අපේ හැඟීම මට අදාළව මට තියෙන හැඟීම තමයි මගේ යටිසිතට ගමන් කරන්නේ. ඒතර මගේ හැඟීම ඇති වෙන්නේ වෙන කෙනෙක් කෙරෙහි කියන එක ගැන යටිහිත දන්නේ නෑ. උඩු හිත දන්නේ. තේරුණාද මේකේ භයානක කෑල්ල? යටිහිත දන්නේ නෑ. අපි හිතන්නේ වෙන කෙනෙක් ගැන කියලා. එයාට ඩිලිවර් වෙන්නේ හැඟීම විතරයි. එයාට යන පණිවිඩේ එයාට යන SMS එකේ එයාට යන මේල් එකේ එයාට යන WhatsApp message එකේ එයාට යන කුරිය එකේ යන්නේ අදාළ පණිවිඩේ විතරයි කවුරු සම්බන්ධවද කියලා එක නැත හරිද එතකොට අපි යවනවා මොකද්ද ලක්ෂ 50ක් හම්බු වීම හොඳ නැත උඩින් යවන්නේ කාට කියලා දකින්න කෙනාට අදාළ කෙනාට හම්බ වෙන එක හොඳ නෑ යටිසිතට යනකොට පුද්ගලයා අදාළ නෑ යටිසිත හිතන්නේ ඒක මට කියලා එතකොට අපි උළුසිතින් පණිවිඩයක් දීලා තියෙනවා ලක්ෂ 50ක් හම්බ වෙන එක හොඳ නෑ මොකෝ වෙන්නේ එන්න තියෙන ඒවා ටිකක් නවත්තනවා. ඒක පුළුවන් සමාව දෙන්න. ෆොගිව් කරන්න පුළුවන් සමාව දෙන්න පුළුවන් නේ අපිට වැරද්දක් කරපු කෙනෙක්ට. ඒ වුණාට ඒ වැරද්ද අපිට වැරද්දක් කරපු එකට ටිකට් එකක් ඇදිලා 45ක. යාසිකල උතරයි මණ්ඩලයට සමාව දෙන්න බෑනේ. යකෝ මෙච්චර මිනිස්සු දින්නනේ ඌටම ඇදුණානේ මේක. අන්න සමාව දෙපැත්තෙන් බෙල්ලේ. නේ දෙගොල්ල කාලා යන සමාව. සමාව ඇත්තටම දීලාද? සමාව දීපු කෙනාට හොඳක් වෙනකොට අපිට ඉවසන් ඉන්න බැද්දක්. අපි සමාව දීලා නැහැ. අපිට අර වැඩේ කරපු එක ඔව් මේ යනකොට ළඟදී බයිසිකලේ ඉස්සර වැටිලා කකුල් අතපය ඔක්කොම ඔතාගෙන හොස්පිටල් එකේ ඉන්නේ. අන්න එහෙමනේ වෙන්න ඕනේ. මේ සමාව දීපකට බඩු හම්බෙලා මොකක් හරි වෙලා. ඒකවල අපි අන්න මරු වැඩි. සමාව දීලාද? දැන් අපි නොදන්න කෙනෙක්ට ලොතරයියක් ඇදුණා කියලා අපිට දුක සතුට මුකුත් එහෙම විශේෂයෙන් වෙන්නේ නැහනේ. අර අල්ලපොකද කෙනාට එහෙම වගේ ඇදුනොත් එක එක හිතෙන්න පුළුවන්. අපි දන්නේ නැති කෙනෙක් බයිසිකලයකින් වැටලා තුවාල වුණාම අපිට සතුටක් දුකක් එහෙම වෙන්නේ නැහනේ. මනුස්ස විදියට යම් හැඟීමක් එන්න පුළුවන්. අදාළ පුද්ගලයාට සිද්ධ වෙනවා වගේ එකක් එන්නේ නැහනේ. එහෙනම් අපි සමාව දීලා විතරක් හරියන්නේ නැහැ. අමතක කරලත් දාන්න ඕන. මොකද කරන්න ඕන? අමතක කරලා දාන්න. ෆොගිව් කරලා හරියන්නේ නැහැ. මදි ෆොගෙට් කරලා දාන්න. ඩිලීට් එක විතරක් දාලා හරියන්නේ නැහැ. shift delete ම ගහලා දානවා රීසයිකල් බින් එකවත් හොයාගන්න නැහැ. එයාට මොකක් හරි කරදරයක් හරි හොඳක් හරි වුණා කියලා අපිට විශේෂයෙන් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් හැඟීමක් ඇති වෙනවා නම් ඇත්තටම අපි සමාව දීලා
නෑ පැහැදිලි එහෙනම් ෆොගිව් කරලා විතරක් සමාව දීලා විතරක් හරියන්නේ නෑ ෆොගෙට් කරලා දාන්න ඕන අමතකත් කරලා දාන්න ඕන shift delete එක ගහලා දාන්න ආයෙ හොයන්න දකින්න මුකුත් හැඟීමක් ඇති වෙන්නේ නෑ පහසුයි නේ ඊට පස්සේ ජීවත් වෙන්න රයිට් ඒක තව ශක්තිමත් කරගත හැකි විදියක් තමයි ඒකෙනත් එක්ක ගත කරපු කාලය තුළ තිබිච්ච හොඳ දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ කරපු උදව් වලට ස්තුතිවන්ත වෙන්නේ